අපගේ චිත්‍රපටි කතා channel එකට ඔබව ආදරෙන් පිළිගනිමු. අද අපි ඉන්සෙප්ෂන් වගේ ඉන්ටර්ස්ටෙලර් වගේ චිත්‍රපටියක් තමයි බලන්න යන්නේ. මේ චිත්‍රපටියේ හිතාගන්න බැරි දේවල් ගොඩාක් තියෙනවා. ගොඩාක් බොරුත් කියනවා. ඒ වගේම බස් එකේ හෝ කෝච්චියේ යනකොට මේක බලන්න එපා. ඔයාලට කැරකිල්ල හැදෙයි. චිත්‍රපටියේ එන තනකොළ බිම් ප්‍රදේශය වට කරගෙන පෙන්නනවා. එහෙම පෙන්නනකොට අපිට කැරකිල්ල හැදිලා වමනේ දාන්නත් පුළුවන්. මම කියන්නම් ඉන්සෙප්ෂන් වගේ ඉන්ටර්ස්ටෙලර් වගේ චිත්‍රපටි බලන්න කැමති අය විතරක් බලන්න. අනික් අය මේක ස්කිප් කරලා යන්න. 2019 ඔක්තෝබර් 4 වෙනිදා තමයි මේ චිත්‍රපටිය ආවේ. එකම වාක්‍යයෙන් කියනවා නම් මේක තියෙන්නේ තනකොළ බිම් ප්‍රදේශයක ඇතුල් වෙන කවුරුත් ආයේ එළියට ආවේ නැහැ. මේක මෙච්චර භයානක දෙයක් නෙවෙයි කියලා හිතනවා නම් පැය භාගික කතාව ඔයාලට විනාඩි 5කින් කියන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔයාලම හිතාගන්න මේක මොන වගේ භයානක දේවල්ද තියෙන්නේ කියලා. චිත්‍රපටිය පටන් ගන්නකොටම බබෙක් හම්බ වෙන්න ඉන්න සහෝදරියකුයි එයාගේ සහෝදරයයි කාර් එකේ යනවා. ඒ අක්කට වමනේ ආපු නිසා කාර් එක අයිනක නතර කරලා වමනේ කරලා කට හොදගෙන යන්න ලෑස්ති වෙලා කාර් එක ස්ටාර්ට් කරනවා. එතකොට ළඟ තිබ්බ තනකොළ බිම් ප්‍රදේශයේ ඉඳන් පොඩි කොල්ලෙක් මට මේ තනකොළ බිම් ප්‍රදේශයට මං නැති වුණා. මට එළියට එන්න බැරි වුණා. පාර තියෙන තැන මම දන්නේ නැහැ. මාව බේරගන්න කියලා කිව්වම ඒ මල්ලිත් ළඟ ඉඳන් වගේ ඇහෙන්නේ කියලා බැහැලා ඇතුළට යනවා. එයාගේ පස්සෙන්ම එයාගේ අක්කත් යනවා. එහෙදි දෙන්නම වෙන් වෙනවා. තප්පරයකට දෙන්නම ළඟ ඉන්නවා වගේ දැනෙනවා. නමුත් ඊළඟ තප්පරයේ දෙන්නම ගොඩාක් ඈතින් ඉඳන් කතා කරනවා වගේ ඇහෙනවා. එතකොට තමයි දෙන්නටම තේරෙන්නේ දෙන්නම ප්‍රශ්නක අහු වෙලා ඉන්නේ කියලා. උසට වැවුණු තනකොළ මැද්දෙන් තමයි දෙන්නම ඉන්නේ. ටිකක් පැනලා බැලුවොත් දෙන්නම කොහෙද ඉන්නේ කියලා දැනගන්න පුළුවන් කියලා හිතලා දෙන්නම එකම වෙලාවක උඩ පනිනවා. පළවෙනි සැරේ උඩ පනිනකොට දෙන්නම අඩි 10ක දුරින් ඉන්නවා වගේ පේනවා. නමුත් දෙවෙනි සැරේ එවෙලේම පනිනකොට දෙන්නම කිලෝමීටර් ගානක ඈතින් ඉන්නවා වගේ පේනවා. තප්පරයකින් කොහොමද අපි මෙච්චර දුරට ගියේ කියලා හිතලා දෙන්නම බය වෙනවා. බයෙන් ඒ දෙන්නම එහා මෙහා දුවලා එක එක පැත්තකට යනවා. දැන් මේ දෙන්නවම හොයාගෙන තවත් කෙනෙක් එනවා. එයා මේ දෙන්න ආපු ඒ පාරෙන්ම ඇවිත් ඒ දෙන්නගේම පින්තූර පෙන්නලා හැමෝගෙන්ම අහනවා. අන්තිමට එයාලගේ කාර් එක දැකලා එයාත් ඒ තනකොළ භූමිය ඇතුළට යනවා. එයා තමයි ඒ අක්කගේ පරණ පෙම්වතා. එයාගේ බඩේ ඉන්නේ දරුවටත් මෙයා තමයි තාත්තා. මෙයා ටිකක් දක්ෂ කෙනෙක් වගේ තමයි පේන්නේ. එයා යන තැන දිගටම තනකොළ ටික ගැට ගහලා යනවා. එතකොට ආපසු එනකොට පාර අඳුරගන්න ලේසි කියලා හිතනවා. නමුත් මෙයා ගැට ගහපු තනකොළ ටික නිකම්ම ලිහලා සාමාන්‍ය විදිහට දැන් තියෙන්නේ. මේක එයා දන්නේ නැහැ. අර පොඩි කොල්ලගේ තාත්තව අර බබා හම්බ වෙන්න ඉන්න සහෝදරිය දකිනවා. අර පොඩි කොල්ලා මගේ පුතා. එයාවයි මගේ නෝනවයි හොයලා ගොඩාක් කල් මේ ඇතුලේ ඇවිදගෙන ඉන්නවා කියලා එයා කියනවා. දැන් අපි දෙන්නම එකතු වෙලා හොයමු කියලා දෙන්නම යනවා. ඒ වෙලාවෙන්ම අනිත් පැත්තේ මේකේ ඇතුළට ආපු පරණ පෙම්වතා අර බබා හම්බ වෙන්න ඉන්න ගෑණි මැරිලා වැටිලා ඉන්නවා දකිනවා. ඒක දැකලා අඬලා එතනෙන්ම කලන්තේ දාලා වැටෙනවා. ඒ ගෑණි එහෙම මැරිලා ඉන්නවා කියලා එයාට කිව්වේ ඒ පොඩි කොල්ලා තමයි. ඒ කොල්ලට ඒවා කියන්නේ ඒ තනකොළ. ඒ තනකොළ කතා කරන එක ඇහිලා තමයි ඒ පොඩි කොල්ලා මෙයාට කිව්වේ. ඊට පස්සේ ඒ පොඩි කොල්ලා තතුරුදහන් වෙනවා. ඒ කොල්ලගේ තාත්තටත් මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ. අර සහෝදරයටත් මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ. දැන් තනකොළ භූමියේ ඉන්නේ කවුද කියලා බැලුවොත් අපේ හීරෝ විතරයි වගේ තමයි පෙන්නන්නේ. එතකොට පාරේ ඉඳන් ආයෙත් කාර් එකක් එන සද්දයක් ඇහෙනවා. කාර් එක තනකොළ භූමිය ළඟ නවතිනවා. ඒකේ ඉඳන් ඒ පොඩි කොල්ලත් එයාගේ අම්මත් එයාගේ තාත්තත් බල්ලෙකුත් බහිනවා. තාත්තා ෆෝන් එකේ කතා කරගෙන ඉන්නවා. අර පොඩි කොල්ලා කොහොමද ආයෙත් මෙහෙම කාර් එකේ ඉඳන් බහින්නේ කියලා තාම හරියට තේරුනේ නැහැ. ඒ පොඩි කොල්ලා කතා කරන සද්දේ ඇහිලා එයාගේ නම කියලා කතා කරගෙන අපේ හීරෝ අර තනකොළ භූමිය ඇතුළට යනවා. එයාගේ පස්සෙන් ඒ බල්ලත් යනවා. ඒ ඔක්කොමලා ඒ තනකොළ භූමිය ඇතුළට ඇවිල්ලා අහු වෙනවා. ඇතුළට ආපු පොඩි කොල්ලගේ තාත්තා ගලක් වගේ දෙයක් දැකලා ඒක අල්ලනවා. ඊළඟ සීන් එකේ
ඒ කාර් එකෙන්ම ඒ බබා හම්බ වෙන්න ඉන්න සහෝදරියයි එයාගේ මල්ලි තනකොළ භූමිය ළඟට කාර් එක නවත්තලා ඒ වගේම වමනේ දාලා යන්න ලෑස්ති වෙනකොට ඒ පොඩි කොල්ලා ඒ විදියටම මාව බේරගන්න කියලා කෑ ගහනකොට මේ කොල්ලා තාපසු ඇතුළට ඇවිත් අහු වෙනවා. ඇතුළේ හිටපු අය ඒත් විශේෂයෙන් අර බබෙක් හම්බ වෙන්න හිටපු ගෑණි කොහොමද ආයෙත් කාර් එකේ ඇවිත් පාරේ බහිනවාද කියලා අපි දන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එක වෙලාවක මේ ඔක්කොමලා එක තැනක හම්බ වෙනකොට අපේ හීරෝ මැරුණු කෙනාව ආයෙත් පණ පිටින් දැක්කම හරිම සතුටු වෙනවා. ඒ වගේම මැරුණු කෙනා කොහොමද ආයෙත් පණ පිටින් ආවේ කියලා සැකත් හිතෙනවා. ඒ ගෑණිගේ මල්ලි ඔයා කොහොමද අපිට කලින් මෙහෙ ආවේ කියලා අහනවා. ඔය දෙන්න අතුරුදහන් වෙලා මාස 2ක් වෙනවා. ඒකයි මම ඔයාලා ආපු පාරෙන්ම ඔයාලව හොයාගෙන ආවේ කියලා කියනවා. එතකොට ඒ හීරෝයින්ට කෝල් එකක් එනවා. ෆෝන් එකේ අනිත් පැත්තේ කතා කරන්නෙත් ඒ බබා හම්බ වෙන්න ඉන්න ගෑනිම තමයි. මගේ මල්ලි මගේ පෙම්වතාට කරදර කරන්න එපා කියන්න. එතකොට තමයි අපිට එළියට යන්න පුළුවන් කියලා කියනවා. ඒ වෙලාවේ ඒ පොඩි කොල්ලගේ අම්මත් මෙයාලව හොයාගන්නවා. එයාගේ මහත්තයාට කියනවා ඔයා මන් ළඟට එන්න එපා. ඔයා තමයි මාව මැරුවේ කියලා කියනවා. නමුත් එයා පණ පිටින් තමයි ඉන්නේ. මේ ප්‍රශ්නවලට ඔයාලට උත්තර ඕනේ නම් ඔයාලා මේ චිත්‍රපටිය දෙතුන් පාරක්වත් බලන්න ඕනේ. මේ චිත්‍රපටියේ ක්ලයිමැක්ස් එකේ අර ගෑනු කෙනාට බබා හම්බ වෙනවා. ඒ බබාව එයා කන විදිහට සීන් එකක් තියෙනවා. ඇයි එයා එහෙම කන්නේ? ඇයි එයාලා මැරුණත් ආයෙත් එන්නේ කොහොමද? ඒගොල්ලන් කොහොමද මේකෙන් එළියට යන්නේ කියන එක තමයි මේ චිත්‍රපටියේ ක්ලයිමැක්ස් එක. මේ චිත්‍රපටියේ ග්‍රැෆික්ස් ඇක්ෂන් කියලා මොකුත් නැහැ. නමුත් ත්‍රිලර් හොඳටම තියෙනවා. හරිම සස්පෙන්ස් තියෙනවා. බලන්න වටිනා චිත්‍රපටියක් නම් තමයි. මම මේ කතාව කියපු නිසා ඔයාලට කොහොමත් මේක තේරෙනවා. මේ වීඩියෝ එක කැමති නම් ලයික් කරලා බෙල් බටන් එක ඔබන්න. අපගේ channel එක subscribe කරන්න. ස්තුතියි.